ඒ නිසා හැම කෙනෙක්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න හන්තානේ සඳගිරිසෑය හාමුදුරුවන්ගේ නෙත ගැටෙනක. හරි අපි දැන් කියමු ඔබතුමාට සඳගිරිසෑය හාමුදුරුවන්ට කියන්න තියෙන පණිවිඩය අපි කියමු. මම එයාගේ වීඩියෝ ගොඩාක් තෙරුවන් සරණයි පින්නත් ඔබ හැමදෙනාටම. ඇත්තටම මේ වීඩියෝ එක අපි නිකුත් කරන්නේ ඇත්තටම මේ පරගල ප්‍රදේශයේ මේ දරුණු නායෑම සිදුණු අවස්ථාවේ තමන්ගේ නිවෙස් කඩාගෙන තමන්ගේ ඥාතියෝ දරුවෝ මිය පරලව කියලා මේ වෙලාවෙත් මේ ස්ථානයේ මලසිරුරු. ඉතින් ගොඩ ගන්න වෙලාවේදී මේ විශේෂ පණිවිඩය හන්තානේ සඳගිරිසෑයේ අපේ ගෞරවනීය නායක හිමිපාණන් වහන්සේට මේ ගමේම පින්නත් මහත්මයෙක්ගෙන් මේ පණිවිඩය. ඒ නිසා හැම කෙනෙක්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න හන්තානේ සඳගිරිසෑය හාමුදුරුවන්ගේ නෙත ගැටෙනක. හරි අපි දැන් කියමු ඔබතුමාට සඳගිරිසෑය හාමුදුරුවන්ට කියන්න තියෙන පණිවිඩය අපි කියමු. මම එයාගේ වීඩියෝ ගොඩාක් දැකලා තියෙනවා. එයා මේ රට විනි මාර දුකක් විඳලා නැති බැරි මිනිස්සුන්ට ලොකු හුදවක් කරලා තියෙනවා. අපි ඒ ආමතුරුනමක් ඉල්ලනවා. අපි ඉල්ලන්නේ අපේ ගෙවල් 12ක් මෙතන නැති වෙලා තියෙනවා. අපේ පාස්කම් සීළු දෙනා වතුරින් යට ගිහලා තියෙනවානේ. ඒ ආමතුරු විනෙන් අපි පොඩි උදවක් කියන අපිට ඉන්න තැනක් හදලා දෙන්න කියලා තමයි ආගෙන් ඉල්ලා සිටින්නේ. ඒ කියන්නේ අපිට දරුවෝ ඉන්නවා, තව ඉතුරුච දෙවෝපියන් ඉන්නවනේ. ඒ කට්ටිය අර ජීවත් කරගන්න තමයි ඒ අපේ ආමතුරු මගේ වීඩියෝ ගොඩක් දැකලා තියෙන නිසා තමයි ආගෙන් ඉල්ලන්නේ. කරුණාකරලා මේ වීඩියෝ බලන කට්ටිය අපේ ආමතුරුට පණිවිඩයක් දීලා ඒ ආමතුරු විනෙන් අපිට පොඩි උදවක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ.